මගේ නම සම්පත්. මේ වෙනකොට කැම්පස් එකේ ඉන්නේ. මේ සිද්ධි උනේ කොරෝනා කාලේ රට ලොක්ඩවුන් කරලා තියෙන කාලේ. මට හිටියා නංගි කෙනෙක්. එයා O level කරලා ගෙදර හිටියේ එතකොට. අපේ තාත්තා රට හිටියේ. අම්මා ජොබ් එකක් කරේ නෑ. අපිට ලুকু වත්තක් තිබ්බා. අම්මා ඒකේ වැඩ බලාගෙන තමයි හිටියේ. අපේ අම්මගේ අක්කා, ඒ කියන්නේ මගේ ලুকু අම්මා හිටියේත් අපේ ගෙවල් කිට්ටුවමයි. ලুকু අම්මට හිටිය පුතෙක්. ඒ මල්ලි 7 වසරේ. ලুকু තාත්තා වැඩ කරේ පොලිසියේ. එයා මේ දවස්වල කොරෝනා සීන් වලට ලෙස්සටම හිර වෙලා හිටියේ. ඉතින් ඒ දවස්වල රටත් ලොක්ඩවුන් නිසා ඉස්කෝල, ටියුෂන් ක්ලාස් එහෙමත් නැවතිලා තිබ්බේ. ලুকু අම්මා මගෙන් ඇහුවා මල්ලිට ගණන් ටිකක් කියලා දෙන්න පුළුවන්ද? ගණන් වලට එයා කොහොමත් දුරුවයි. මෙහෙම ගෙදරට වෙලා හිටියොත් ඉස්කෝලේ පටන් ගද්දි එයා ලොකු අමාරුවක වැටෙනවා කියලා. නංගි ඒ වෙනකොට O level ඉවර කරලා හිටපු නිසාත් මම හිතුවා මට වඩා මේ වැඩේට එයා ගැලපෙනවා කියලා. මොකද ඒකේ පට්ටම මීටරේ ගණන් වලට. අනික මට උගන්නන්නත් කම්මැලි. ඉතින් කොහොම හරි නංගිට ටොපිය සෙට් වුණා. දවසක් වගේ කොල්ල අපේ ගෙදර ආවා. සමහර වෙලාවට ලොකු අම්මත් පොරෙක් එක්ක ඇවිත් උගන්නලා ඉවර වෙනකන් අම්මා එක්ක කයියක් දාගෙන ඉඳලා තමයි යන්නේ. ඔහොම ටික දවසක් යනකොට මල්ලි උනන්දුවෙන් වැඩි අල්ලන් ගියා. ගණන් විතරක් නෙමෙයි අනිත් සබ්ජෙක්ට්ස් ටිකත් නංගි කියලා දුන්නා. ලොකු අම්මා පොඩි කාලේ ඉඳන් මාත් එක්ක හරි හොඳයි. අම්මට වඩා මම ලොකු අම්මා එක්ක ෆිට්. ඕන දෙයක් කියලා පොඩි කාලේ ඉඳන්. එයාත් මට හරි ආදරේ. මං සෙට් වෙලා ඉදපු කෑලි ගැනත් එයා දන්නවා. උන් එක්ක ගත්ත ආතල් ගැනත් දන්නවා. ඒව මම කියලා නෙමෙයි මගේ කටින්ම එයා අල්ල ගන්නවා. ඒත් මුකුත් කියලා නෑ. යාළුවෝ වගේ හිටියේ. ඉතින් ওই විදිහට දවසක් මල්ලි වෙක්කන් ලොකු අම්මා ආවා. එදා අම්මත් වත්තට ගිහින් අපේ ගෙදර තට්ටු දෙකේ ගියක්. නංගි ක්ලාස් එකේ කරේ උඩ තට්ටුවේ. එදා ලොකු අම්මට කොහොම හරි ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා පැනඩෝල් බීලා සැටියට වෙලා ටිකක් ඇලවිලා හිටියා. ඔය අතරේ වහින්න ගත්තා. මට කරන්න දෙයක්වත් නැහැ. පට්ට කම්මැලි. වැලක් බලන්න හිතුණා. ලොකු අම්මත් නිදි. ක්ලාස් එකත් කොහොමත් පැය 3-4ක් යනකන් කරනවා. ඉතින් අවුලක් වෙන්නේ නැහැ. මම මගේ කාමරේට ගිහින් දොර බාගෙට වහලා වැලක් බලන්න ගත්තා. බලන අතරේ ෂේප් එකේ පොල්ල එළියට අරන් අතේ ගහන්න ගත්තා. වැස්සේ වැලක් බල අතේ ගහද්දි කොහොමද ආතල් එක? ඉතින් මං සැපේ හිටියේ. එක පාරම ලොකු අම්මා දොර ඇරගෙන ආවා. මල කෙලියයි. පුතේ ඔළුවේ ගාන මුකුත් තෙල් එකක් කියලා එයා ගල් ගැහිලා වගේ බලන් හිටියා. මටත් කරගන්න දෙයක් නැහැ. මං ශනික පොල්ල ඇතුළට දාගත්තා. ලොකු අම්මා එහෙමම එළියට ගියා. මාර නෝන්ඩියා. මං හිතුවේ නෑ එයා ඇහැරෙයි කියලා. මං ළඟ තිබ්බ ඔළුව මසාජ් කරද්දි දාන ඔයිල් එකක්. ඕන මගුලක් කියලා මං ඒකත් අරන් කාමරෙන් එළියට ගියා. මොකද මගේ ගොඩක් රහස එයා දන්නේ කි. මේක මොකද්ද? කොල්ල නීති. අනික මං එළියට ගිහින් මේ ඔයිල් එක හොඳයි ලොකු අම්මි. මාත් ගානව ඔළුවේ කැට්කුම හැදුනම. ඔළුව කූල් වෙලා යනවා. එයාගේ අතට දුන්නා. අනේ ලොකු දෙයක් පුතේ. මට ඉන්න බැරිව හිටියේ මේ. මං ඔළුව ගාර හොඳ මසාජ් එකක් දෙන්නද කෙල්ලට කියලාද්දි hina වෙවි ඇහුවා. එයාත් අම්මෝ හා දෙන්නකෝ කිව්වා. මං එයාව මගේ කාමරේට එක්කන් ගිහින් කණ්ණාඩි